සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද මම ඔයාලට මොකද්ද මේ ගිණුම්කරණය කියන්නේ? ගිණුම්කරණය පිළිබඳව හැඳින්වීමක් කරනවා. අපි යමු වීඩියෝ එකට. මොකද්ද මේ ගිණුම්කරණය කියන්නේ? ගිණුම්කරණය කියන්නේ තීරණ ගන්න කොට්ටාශයක් ඉන්නවා. ඒ තීරණ ගන්න කොට්ටාශයට තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. ඉතින් කිව්වොත් තීරණ ගන්න ඉන්න පාර්ශවයන්ට, ඒ කියන්නේ ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා වූ තොරතුරු සැපයීම තමයි ගිණුම්කරණයේදී වෙන්නේ. එතකොට ගිණුම්කරණය යනු ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවය, කියන්නේ ඇල්මැති පාර්ශවයන්ට ගිණුම් කරන ඒකකයට අදාළ, කියන්නේ කිසියම් කාලච්ඡේදයකට ගිණුම් කරන තොරතුරු සපයන්නේ. දැන් ආදායම් ප්‍රකාශය ගත්තත් කිසියම් කාලච්ඡේදයකට තමයි ඒක සකසන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ගත්තත් කිසියම් දිනකට තමයි ඒක සකසන්නේ. කියන්නේ ගිණුම් කරන ඒකකයට අදාළව ආර්ථික තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය කියන්නේ. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට කියන්නේ ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුව දක්වන ඇල්මැති පාර්ශවයන්ට. ඇල්මැති පාර්ශවය කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු. අයිතිකරු තමයි ව්‍යාපාරයේ ප්‍රධානම ඇල්මැති පාර්ශවය. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන් යනාදී වශයෙන් ව්‍යාපාර කෙරෙහි අල්මක් දක්වන පාර්ශවයන්ට, උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට, ඒ කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයකට අදාළව, ගිණුම් කරන ඒකකයකට අදාළව, ගිණුම් කරන ඒකකයට